හොඳයි ඉතින්. අපි හැමෝම දන්නවා ගුවන්තොටුපළක් කියන්නේ කොච්චර ආරක්ෂිත තැනක්ද කියලා නේද? ඒත් හරියටම සැලසුම් කළොත් ඒ ආරක්ෂාව පවා විඳින්න බැරි වෙයිද? අද කතාව යන්නේ අන්න ඒ වගේ හරිම සූක්ෂමව ප්ලෑන් කරපු ඒත් එකම එක පොඩි වැරද්දක් නිසා සම්පූර්ණයෙන්ම වතුරේග්‍ය සැලැස්මක් ගැනයි. ඉතින් ප්‍රශ්නේ මේකයි. හිතන්න බලන්න වීසා එකක්වත් නැති කෙනෙක්ට පුරුවන්ද ලන්ඩන් යන ජාත්‍යන්තර ෆ්ලයිට් එකකට නගින්න? ඒකත් මෙච්චර ආරක්ෂාවක් තියෙන එයාර්පෝට් එකකින්. ඇත්තද මේක වෙන්න පුළුවන් දෙයක්ද? හොඳයි. ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි පුළුවන්. ඔව් පුළුවන්. මේ මුළු දැවන්ත සැලැස්මේම හදවතේ ක්‍රියාත්මක වෙන්නේ කවුරුත් හීනකින්වත් හිතන්නේ නැති තැනක. ඒ තමයි ගුවන්තොටුපළේ වොෂ්රූම් එකක් ඇතුලේ. හරි. අපි දැන් බලමු මේ ඇදහ ගන්න බැරි කතාව උනේ කොහමද කියලා. හරි ඉතින් හැම කතාවකම වගේ මේ කතාවෙත් තියෙනවා ප්‍රධාන චරිත. හැම අපරාධයක් පිටිපස්සෙම මොලයක් තියෙනවා කියනවනේ. මේ සිද්ධියේදී ඒ වගේ මොල දෙකක්ම තියෙනවා. අපි බලමු කවුද මේ දෙන්නා මොකද්ද මේගොල්ලන්ගේ ප්ලෑන් එක කියලා. ඒක තේරුම් ගත්තම තමයි මේ සිද්ධියේ සම්පූර්ණ චිත්‍රය පැහැදිලි වෙන්නේ. මෙන්න ඉන්නවා මේ කතාවේ ප්‍රධාන චරිත දෙක. එක පැත්තකින් ඉන්නවා කන්දෙයියා රාජගෝපාල්, අවුරුදු 52ක බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයෙක්. අනිත් පැත්තේ ඉන්නේ ශරසන් කුණසේකරන්, ශ්‍රී ලාංකික ජාතිකයෙක්. දැන් බලන්න එක්කෙනෙක්ට ඕනේ නීතියට පිටින් ලන්ඩන් යන, අනිත් කෙනා ඒ වැඩේට උදව් කරනවා. හැබැයි මේ දෙන්නගේම ආරමුණු ඒවා සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් මුළු ප්‍රශ්නෙටම මුල මෙන්න මේකයි. ශරුෂන් කුණසේකරන්ට UK වලට, ඒ කියන්නේ එක්සත් රාජධානියට ඇතුල් වෙන්න නීත්‍යානුකූල වීසා එකක් තිබෙන්නේ නැහැ. බලන්න ඔය එකම එක ලියවිල්ලක් නැතිකමට තමයි මේ තරම් අවදානම් සහගත සැලැස්මක් ගොඩනැගෙන්නේ. හරි. එතකොට මොකක්ද මේ ප්ලෑන් එක? බැලු බැල්මට නම් මේක හරිම සරලයි වගේ තමයි පේන්නේ. දෙන්නම තමන්ගේ නමින් තමන්ගේම પાස්පෝර්ට් භාවිතා කරලා එයාර්පෝට් එකේ සිකියුරිටි එකෙන් පාස් වෙනවා. එතනදී කාටවත් කිසිම සැකයක් හිතෙන්න විදිහක් නැහැ. හැබැයි එතනින් එහාට තමයි අසල්ම සෙල්ලම පටන් ගන්නෙ. හරි. දැන් තමයි අපි එන්නේ කතාවේ වැදගත්ම හරියට. සිකියුරිටි එකෙන් පාස් වුණාට පස්සේ මේ දෙන්න තමන්ගේ රහස් සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මොකද මේක තමයි හැමදේම තීරණය වෙන මොහොත. මේක හරියට ෆිල්ම් එකක වගේ තමයි වෙන්නේ ස්ටෙප්ස් 4කින්. මුලින්ම දෙන්නා වෙන වෙනම එයාපෝට් එකට ඇතුල් වෙනවා. ඊට පස්සේ කලින් කතා කරගත්ත විදිහටම ටර්මිනල් එකේ වොෂ්රූම් එකකදී මීට් වෙනවා. එතනදී තමයි වැදගත්ම දේ වෙන්නේ. කිසිම සාක්ෂියක් නැති වෙන්න බෝඩින් පාස් දෙක මාරු කරගන්නවා. ඒ කියන්නේ කන්දයාගේ ලන්ඩන් බෝඩින් පාස් එක ශරුසන්ටත්, ශරුසන්ගේ සිංගප්පූරු බෝඩින් පාස් එක කන්දයාටත් යනවා. ඊට පස්සේ අලුත් බෝඩින් පාස් එකත් අරගෙන ශරුසන් ලන්ඩන් ෆ්ලයිට් එකට නගිනවා. ප්ලෑන් එක සරලයි. ඒත් කොච්චර නිර්භීතද නේද? මේක නිකම්ම හිතලා කියන කතාවක් නෙමෙයි. පස්සේ කර පරීක්ෂණය වලින් මේ වොෂ්රූම් එකේදී වුණ හමුව ගැන හැම විස්තරයක්ම තහවුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ සැලැස්මේ තීරණාත්මකම කොටස දැන් ඔප්පු වෙලා ඉවරයි. ඉතින් මේ මොහොත වෙනකොට ප්ලෑන් එක 100%ක්ම සාර්ථකයි. ශරුසන් දැන් ඉන්නේ ෆ්ලයිට් එකේ. කිසිම අවුලක් නැහැ. හැමදේම හරි. සැලැස්ම වැඩ කළා. ඒත් කතාව ඉවර වෙන්නේ එතනින් නෙමෙයි. මෙන්න මෙතන තමයි මේ සම්පූර්ණ සැලැස්මම කන පිට හැරෙන තැන. හිතන්න මෙච්චර සූක්ෂමව කරපු වැඩක් එකම එක මෝඩ තීරණයක් නිසා සම්පූර්ණයෙන්ම වතුර යනවා. සරුසන් ෆ්ලයිට් එකට නැග්ගකට පස්සේ කන්දයාට තිබ්බ බොහොම සරල දෙයයි කරන්න. එයාපෝට් එකෙන් එළියට බැහැලා යන්න. ඒත් එයා එහෙම කළේ නෑ. එයාගේ ඊළඟ ප්ලෑන් එක උනේ තව පැය කීපයක් එතනම ඉඳලා වෙනම ටිකට් එකකින් ශ්‍රී ලංකාවට යන එක. ඇත්තටම කවුද එහෙම අවදානමක් ගන්නෙ? මෙන්න මේක තමයි යා කරපු ලොකුම මාරාන්තිකම වැරද්ද. පැය 8ක්. හිතන්න බලන්න පැය 8ක්. ශරුසන්ගේ ෆ්ලයිට් එක ගියාට පස්සෙත් පැය 8ක් තිස්සේ කන්දෙයියා එයාපෝට් එක ඇතුළේම කරක් ගහමින් ඉඳලා තියෙනවා. මේ අනවශ්‍ය රැඳී සිටීම තමයි හැමදේම විනාශ කරන්නේ. හොඳයි. ඉතින් බලාපොරොත්තු වෙච්ච විදිහටම මෙච්චර වෙලාවක් නිකන් ඉන්නකොට සිකියුරිටි එකේ අවධානය යොමු වෙනවා. එයාලා ඇවිත් ප්‍රශ්න කරනකොට මෙයා කියන කතාවේ තැන් වල පරස්තරතා. ඊට පස්සේ මොකද වෙන්නේ? නිලධාරීන් ගුවන් සේවය චෙක් කරනවා. එතකොට තමයි වැඩේ මාට්ටු වෙන්නේ. එයාලා හොයාගන්නවා කන්දෙයියාගේ නමින් වෙන් කරපු සීට් එකේ වෙන කෙනෙක් ගිහින් කියලා. ඉතින් එතනින් එහාට කන්දෙයියාට වෙන කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. එයා මුළු සැලැස්මම වමාරනවා. බැංගලෝ එයාපෝට් එකේදී කරපු මේ පාපොච්චාරණයත් එක්ක සිද්ධිදාම එක තැනක නතර වෙන්නේ නැහැ. ඒක මහාදීප දෙකක් පුරා පැතිරිලා යනවා. අපි බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. මේ දේවල් කොච්චර වේගෙන් වෙනවද බලන්න. උදේ බෙන්ගලෝර වලදී බෝඩින් පාස් මාරු කරනවා. දවල් වෙනකොට කන්දියායව එහෙදි අත්අඩංගුවට ගන්නවා. ඉන්දියන් ඔෆිෂල්ස් එයාව අල්ලගත්ත ගමන් UK බලධාරීන්ට දැනුම් දෙනවා. ඉතින් හවස ශරුසන් ලන්ඩන් වලට ගොඩ බහිනකොටම එහෙ බලධාරීන් ලෑස්ති පිටින්දව යාව කොඩු කරගන්නවා.
බලන්න ජාත්‍යන්තර සහයෝගීතාවය නිසා මේ ප්ලෑන් එක සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඉතින් අවසාන ප්‍රතිඵලය කන්දయ్య රාජගෝපාල් දැන් ඉන්දියාවේ හිරේ. ශරුසන් කුණසේකරන්ව UK එකෙන් ආපහු ශ්‍රී ලංකාවට පිටුවහල් කරන්න කටයුතු කරනවා. දෙන්නගෙම ප්ලෑන් වතුරේ. දෙන්නම නීතියද අහු වෙලා ඉවරයි. මේ මුළු ගේම් එකම ප්ලෑන් කරපු කෙනා, ඒ කියන්නේ බ්‍රිතාන්‍ය ජාතික කන්දయ్యට දැන් ඉන්දියාවේ නීතිය යටතේ බරපතල චෝදනාවලට මුහුණ දෙන්න වෙලා. ඉතින් යාට නම් ලේසියෙන් ගැලවීමක් ලැබෙන එකක් නෑ. ඉතින් මේ මුළු සිද්ධියම අපිට එක දෙයක් පැහැදිලි වෙනවා. කොච්චර හොඳට ප්ලෑන් කළත් නීතින් රිංගලා යන්න හදන කෙටි පාරවල් වල අවසානයේ කවදාවත් හොඳ වෙන්නේ නැහැ. බනන වොෂ්රූම් එකකදී පටන් ගත්ත රහස් ගමනක් අවසාන වුණේ මහද්වීප දෙකක හිරුකුටි වලින්. මේ සිදුවීම ඒකට හොඳම උදාහරණයක් නේද?